හදන්නේ අත් දෙකේ ඇඟිලි විතරක්ම පාවිච්චි කරලා 6 වරක් චක්‍රේ හදන හැටි. ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සෙල්ලම ඔයාලා 5න් 5 ගණන් කරන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙහෙම. 5 10 15 20 25 30 35 40 45 50. ඔන්න ඔය විදියට 5න් 5 ගණන් කරන්න පුළුවන් නම් ඔයාලට 6 වරක් චක්‍රය හදන්න පුළුවන්. දැන් බලමු කොහොමද මෙන්න මේක පාවිච්චි කරලා 6 වරක් චක්‍රය හදන්න කියලා. දැන් ඔයාලා හිතන්න මුලින්ම මෙහෙම. ඔයාලා හිතන්න 6 වරක් 3 ඕන කියලා. ඔයාලට 6 වරක් 3 ඕන. 6 වරක් 3ේ උත්තරය ඕන ඉස්සෙල්ලම. හරි? එහෙම හිතන්නකෝ. එතකොට 6 වරක් 3 නම් ඕන පුතේ කරන්න තියෙන මෙච්චරයි. 6 වරක් 3නේ. ඔයාලා ඇඟිලි 3ක් නවන්න 5න් 5 ගණන් කර මේ විදියට 5 10 15 5න් 5 ගණන් කර ඇඟිලි 3ක් නවන්න. ගබන්න එහෙම ගණන් කරාම 5 10 15 15නේ ආවේ නේ 15නේ ආවේ. දැන් අපි ඇඟිලි 3ක් නමලා තියෙනවා අපිට ආවේ 15යි. දැන් ඔයාලා කරන්න ඕන මොකක්ද දන්නවද? මේ නමපු ඇඟිලි 3 නැවත දිග අරින්න ඕන 15 ඉඳලා එකෙන් එක ගණන් කර 16 17 18 උත්තරේ කී දෙන්නේ 18යි. අන්න 6 වරක් 3ේ උත්තරේ එනවා 18යි කියලා. දැන් ඔයාලට 6 වරක් 2 ඕන කියලා හිතන්නකෝ. මොකද කරන්නේ? 5 10 කියලා ඇඟිලි දෙකක් නැමුවා. 10ට පස්සේ සංඛ්‍යාව 11යි. 11 12. හරි? අර නමපු ඇඟිලි ටික දිග අරින්න ඕන 6 වරක් 2ේ උත්තරය ආවා 12යි කියලා. දැන් ඔයාලා හිතන්න ඔයාලට 6 වරක් 4 ඕන කියලා. මොකද කරන්නේ? ඇඟිලි 4ක් නමනවා. කොහොමද නමන්නේ? 5 10 15 20. ඇඟිලි 4ක් නැමුවා 20ට පස්සේ සංඛ්‍යාව 21යි 21 22 23 24. අර නවපු ඇඟිලි ටික දිග ඇරියම උත්තරේ ඉබේම එනවා 24යි කියලා. දැන් ඔයාලා හිතන්න ඔයාලට 6 වරක් 5 ඕන කියලා. මොකද කරන්නේ? 5 10 15 20 25 කියලා 5න් 5 ගණන් කර ඇඟිලි 5ක් නැමුවා. 6 වරක් 5නේ ඕන. ඒ නිසා තමයි ඇඟිලි 5ක් නැමුවේ. අර නමපු 5 දිග අරින්න ඕන කොහමද? අපි දැන් නමල ඉවරනකොට 25නේ උත්තරේ දෙමුනේ. 25ට පස්සේ සංඛ්‍යාව 26යි 27යි 28යි 29යි 30යි. උත්තරේ එනවා කීයද? 30යි කියලා උත්තරේ එනවා. දැන් එහෙනම් 6 වරක් එක හදන්නේ කොහොමද? 6 වරක් එක හදන්නේ 6යි සමයි 6 වරක් එකනේ හදන්න ඕන 5යි එක ඇඟිල්ලයි නැමුවේ ඒ නමපු ඇඟිල්ල ආයි දිග අරිනවා 6යි. හරිනේ? දැන් සාමාන්‍යයෙන් මේක නම් දන්නවනේ හැමෝම නේද? ඒක දන්න. දැන් එතකොට 6 වරක් 6 හදන්නේ කොහොමද? 6 වරක් 6 ඇඟිලි කියන්න නවන්න ඕනද? 6ක් නවන්න ඕන මේ. 6ක් නවන්න ඕන. 5යි 10යි 15යි 20යි 25යි 30යි. ඇඟිලි 6ක් නැමුවා. ඒ 6ක් නමනකොට උත්තරේ ආව 30යි කියලා. දැන් 30ට පස්සේ සංඛ්‍යාව 31යිනේ. 31 ඉඳන් මේ නවපු ඇඟිලි ටික දිග අරින්න අමතක කරන්න එපා. 31යි 32යි 33යි 34යි 35යි 36යි. 6 වරක් 6 කිය දෙන්නේ 36යි කියලා එනවා. දැන් ඉතුරු ටිකත් මං හදලා පෙන්නන්නම්. හැබැයි ඉතින් මට ලේසි නිසා මං උත්තර ටික ලියා ගන්න නැත්තම් මාක පෙන්න එක අතේ තියන් වැඩේ කරන්න අමාරුයි. 6 වරක් 7 42යි මං චක්‍රය දන්නවා. ඒ හින්දා ලියන්නේ 42යි. 6 වරක් 7 42යි. ඊට පස්සේ 6 වරක් 8 48යි. 6 වරක් 9 කිය දෙන්නේ 6 වරක් 9 54යි. 6 වරක් 10 60යි කියලා ඔන්න උත්තරේ ආවා. දැන් බලමු පුතේ මේ ටික කොහොමද හදන්නේ කියලා. මම 6 වරක් 6 එනකන් ඔයාලට හදලා පෙන්නුවානේ. දැන් 6 වරක් 7 හදන්න. 6 වරක් 7 හදන්න මොකද කරන්න ඕන? ඇඟිලි 7ක් නවන්න ඕන. 5 10 15 20 25 30 35. 35ට පස්සේ සංඛ්‍යාව 36යි. 36 37 38 39 40 41 42.
6 වරක් 7 42යි. 6 වරක් 8 ඕන කියලා හිතන්නකෝ. ඇඟිලි කීයද නමන්නේ? 8ක් නමනවා. 5 10 15 20 25 30 35 40. ඔන්න 40 වෙනකොට ඇඟිලි 8ම නමල ඉවරයි. 40ට පස් සංඛ්‍යාව 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි 48යි. 6 වරක් 8 48යි. මතකයිනේ ක්‍රමේ? 5න් 5 ගණන් කර කර නමනවා. ඒ නමනකොට නමල ඉවර වුණාම තියෙන උත්තරයට පස්සේ සංඛ්‍යාවේ ඉඳන් ආයි එකෙන් එක ගණන් කර කර දිගාරිනවා. හරිද? 6 වරක් 9. 6 වරක් 9 කොහොමද හදන්නේ? ඇඟිලි 9ක් නමනවා. 5 10 15 20 25 30 35 40 45 50. ඕ 10ක් නමවනේ 9යි 45යි. හරි සමාවෙන්න මට වැරදුනා 45යි. 45ට පස් සංඛ්‍යාව 46යි 47යි 48යි 49යි 50යි 51යි 52යි 53යි 54යි. 6 වරක් 9 නම 54යි. ඉස්සෙල්ලාම ඇඟිලි 10ම නමු ඈ. දැන් ඔන්න 6 වරක් 10 වුණා මොකද කරන්නේ? ඇඟිලි 10ම 5න් 5 ගණන් කර කර නමන්න ඕන. 5 10 15 20 25 30 35 40 45 50. ඇඟිලි 10ම ඕන නමද්දී නමල ඉවරනකොට 50ක් ආවා. දැන් මේක දිගාරින්න ඕන එකෙන් එක ගණන් කර කර. 50ට පස්සේ සංඛ්‍යාව 51යි. 51 52 53 54 55 56 57 58 59 60. හරිනේ? ඔන්න ආවා. එතකොට පුතේ බලන්න 6 වරක් චක්කරේ අපිට අත් දෙකේ ඇඟිලි විතරක් පාවිච්චි කරලා ලස්සරට හදන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා කලින් මං කියලා දුන්නා 9 වරක් චක්කරේ කොහොමද අත් දෙකේ ඇඟිලි විතරක් පාවිච්චි කරලා හදන්න කියලා. දැන් ඒක බලපු නැති කට්ටිය ඉන්නවා නම් මගේ මේ page එකේ ඔයාලා දකින්න මේක Facebook එකෙන් නම් page එකේ ඒ වීඩියෝ එක දාලා තියෙනවා. මම පල්ලෙහාන් link එකක් දාලා තියෙන්නම්. මේක දකින්න YouTube එකෙන් නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. YouTube එකේ දාලා තියෙනවා මෙන්න කලින් 9 වරක් චක්කරේ අත් දෙකේ ඇඟිලි වලින් හදපු වීඩියෝ එක. හරිද? දැන් මේ 6 වරක් චක්කරෙත් ඇයි මං කියලා දුන්නේ? 9 වරක් චක්කරේ කියලා දුන්නට පස්සේ සමහර අය මගෙන් ඇහුවා 9 වරක් විතරද හදන්න පුළුවන් කියලා. සමහර අය අභියෝග කරලා දුන්නා කමෙන්ට් වලින්. අනිත් ඒවා හදන්න බෑ කියලා. මතක තියාගන්න පුතේ අත් දෙකේ ඇඟිලි වලින් ඔයාලට වැදගත් වෙන හැම චක්කරයක්ම හදන්න පුළුවන්. වැදගත් වෙනවා කියලා අදහස් කරේ මොකද්ද පුතේ? වැදගත් වෙනවා කියලා මම අදහස් කරන්නේ අපිට මේ චක්කරේ ඕන වෙන්නේ ಗುಣ කරන්න සහ බෙදන්නනේ. ඒකට දැන් අපි 6 වරක් චක්කරේ ගත්තොත් 6 වරක් 1 ඉඳලා 6 වරක් 9 වෙනකම් විතරයි ඕන. මේ 6 වරක් 10 6 වරක් 11 6 වරක් 12 ඒව ඕනේ නෑ. හරිද? බෙදන්න ಗುಣ කරන්න දන්න මිනිස්සෙක් දන්නවා අනිත් ඒවා ඕනේ නෑ කියලා. පැහැදිලිද? මේවා කියලා දෙන්නේ ඔයාලට පළවෙනිම කාරණාව තමයි ගණිතය කියන්නේ බොහෝම රසවත් විෂයක් කියලා පෙන්නන්න. දෙවැනි කාරණාව තමයි මේ වගේ ක්‍රම ඉගෙන ගත්තට පස්සේ ළමයි ආසාවෙන් ගණන් හදනකොට එයාලාගේ ලකුණු ප්‍රමාණය වේගෙන් වැඩි වෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි මේවා කියලා දෙන්නේ. මම මේවා මගේ පන්තිවල කියලා දෙන ක්‍රම. හරිද? වරදවා තේරුම් ගන්න එපා. මම පන්තිවල කෙටි ක්‍රම විතරක් නෙවෙයි අංග සම්පූර්ණ සිද්ධාන්ත සංකල්ප වගේ දේවල් කියලා දීලා තමයි මම මේ වගේවා කියලා දෙන්නේ. එහෙම කරන්නේ අර පන්තියේ ඉන්න ගණිතය කියන එක අප්‍රසන්නම විෂයක් වෙලා තියෙන ළමයට ගණන් කියන්නේ ඊටාම ලස්සන විෂයක් කියලා පෙන්වලා දෙන්න. ඕන තරම් ළමයි අඩුම ලකුණු ගන්න ළමයි මගේ පන්ති ඇවිල්ලා මේ කියලා දෙන දේවල් නිසා එයාලගේ ලකුණු වැඩි වෙනවා මම දකිනවා. ඒ වගේම තමයි සමහර දෙමාපියෝ කතා කරලා කියනකොට මට හරිම සතුටක් දැනෙනවා. එතකොට මේවා මේ Facebook එකේ YouTube එකේ TikTok එකේ වගේ ඒවායි දාන්නේ මේ දේවල් මගේ පන්තියෙන් නැති ළමයින්ටත් බලලා දේවල් ඉගෙන ගන්න. කෙනෙක් කියයි මම මාකටිං කරනවා නේද කියලා. ඔව් මම මාකටිං කරනවා තමයි. හැබැයි ඔයාලා මේ මගේ වීඩියෝ එක බලන්න කැප කරන කාලෙට ඉතාම සාධාරණයක් කරලා තමයි මම මේ මාකටිං එක බොහොම සාධාරණව කරන්නේ. හරිනේ? එතකොට පුතේ ඔයාලට ඉස්සරහට මෙන්න මේ අතේ ඇගිලි වලින් චක්කරේ හදන වීඩියෝ විතරක් නෙවෙයි ගණිතයේ තියෙනවා අප්‍රමාණ තරම් වූ
හරිම සරල ලස්සන රසවත් විෂය කොටස්. ඒවා සැරෙන් සැරේ ඔයාලා වෙනුවෙන් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේකට කමෙන්ට් කරන්න. ඔයාලා ඒ දෙන ෂෙයා එක, එතකොට ඔයාලා ඒක දාන කමෙන්ට් එක මට ඉස්සරහට වීඩියෝ හදන්න හොඳ මොටිවේෂන් එකක් වෙනවා. එහෙනම් මගේ පන්ති වලට කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති නම් ඔයාලා කරන්න ඕනේ 9යි ඉගෙන ගන්න පන්තියයි 2 මේ පහලින් දැක්වෙන අංකෙට WhatsApp මැසේජ් එකක් දාන එක. හරිනේ? එහෙනම් මේ වගේ හරවත් ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. ආයිබෝවන්.